ජනතා විමුක්ති පෙරමුණේ නායකයා පසුගිය රජයේ දූෂණ වංචා වගේ කරුණු හෙළි කරද්දී ඒ රජයේ ඇමතිවරු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඇමතිවරු ඔහු හැඳින්වුවේ ඔහු මඩ සහ අවලාද නගනවා කියලා. දැන් මේ ආණ්ඩුවේ එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ ඇමතිවරු ජනතා විමුක්ති පෙරමුණේ නායකයා මඩ සහ අවලාද නගන බවට චෝදනා කරනවා. විශේෂයෙන්ම ඇවන්ගාඩ් සිද්ධියේදී විජේදාස රාජපක්ෂ මන්ත්‍රී අමාත්‍යවරයා ඔබට මේ චෝදනාව කරනවා. විජේදාස රාජපක්ෂ මහත්මයාගේ ප්‍රකාශය ඔහු කියනවා ජනතා විමුක්ති පෙරමුණේ මම සුපුරුදු අවලාද වලට ඇවිල්ලා තියෙනවා කියලා. ඔවුන් එහින් අඟවනවා මම මීට පෙර කරන ලද ප්‍රකාශයන්ද අවලාද බව. මම විජේදාස රාජපක්ෂ අමාත්‍යවරට අභියෝග කරනවා මීට පෙර මම කරන ලද ප්‍රකාශ අවලාදේ මොකක්ද කියලා. මා විසින් කරන ලද සියලු ප්‍රකාශ පිළිබඳව වගකීම් දරනවා. ඒ වගේ තොරතුරු කරුණු නිවැරදි බව මා තහවුරු කරනවා. ඒවා රසගැන්වීමේදී එකතු කරන කරුණු තිබෙන එක රසගැන්වීම සඳහා. නමුත් තොරතුරු නිවැරදි තොරතුරු. මට කනගාටු විජේදාස රාජපක්ෂ ගැන ඒ විවේචනයන්ගෙන් ඒ තොරතුරු වලින් සමාජය තුළ විවේචනයක් ගොඩනැගිලා ඒ විවේචනයේ බලෙන් ඇමති ධූරයේ පුටුවේ වාඩි වෙනවා. ඒ විවේචන එල්ල වූ අයට අවලාදයේ කියලා කියන පටන් ගන්නවා නම් එයින් පෙන්වු කරන්නේ විජේදාස රාජපක්ෂ මහත්මයාගේ දේශපාලනික තරම. ඒ විතරක් නෙවෙයි. ඔහු මේ ආරක්ෂා කරන්න හදන්නේ කවුද? ඔහු ආරක්ෂා වෙන ගමන් පැවති පාලනයට එරෙහිව ඉදිරිපත් කරන විවේචනයන් ආරක්ෂා කිරීම තමයි ඔහුගේ අරමුණ බවට පත් වෙලා තිබෙන්නේ. විජේදාස රාජපක්ෂ මහත්මයා පිළිබඳව මම කරන ප්‍රකාශය මම වග කියනවා. මේක නිකන් ඇති සිදුවීමක් නෙවෙයි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරේ සාකච්ඡාවක් පැවැත්වුණා. සාකච්ඡාව ඇතිවෙච්ච වෙලාවේ විජේදාස රාජපක්ෂ මහත්මයාගේම අමාත්‍යංශය නීතිපති දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් මවගේ නම කියන්නේ අවශ්‍ය නම් මට කියන්න පුළුවනි. උසස් නිලධාරි මහත්මයෙක් එම සාකච්ඡාවේදී ප්‍රකාශ කරා එම පාස්පෝර්ට් එක නැවත නිකුත් නොකිරීම තමයි අපගේ අදහස. හැබැයි හිටපු ඇමති තිලක් මාරපනගේ විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයාගෙත් මැදිහත් වීම තමයි ඒ නිකුත් කරන්න සිද්ධ වුණේ කියලා. නමුත් විජේදාස මා කියන්නේ කරුණාකරලා ඒක අගමැතිවරගෙන් අහන්න. ඔහුගේ පක්ෂ නායකයන් අහන්න. ඔහුගේ පක්ෂ සභාපතිවරයෙක් අහන්න. මගෙන් අහන්න එන්න එපා. ඒ නිසා මම අග්‍රාමාත්‍යවරයා ඒක අහගෙන සාකච්ඡාව ඇතුලේ නිහඬ හිටියට මම එහෙම ඉන්න නිහඬ සූදානම් නැහැ. නමුත් විජේදාස රාජපක්ෂ ඇමතිවරයා කියන පරිදි ගමන් බලපත්‍රයක් නිදහස් කිරීමේ තීරණය ගන්නේ අධිකරණය. අධිකරණයට බලපෑම් කරන්න උට බෑ. ඔහු ඒ ප්‍රශ්නේ විමසිය යුත්තේ මගෙන් නෙවෙයි. නීතිපති දෙපාර්තමේන්තුවෙන් ඔහු ඒ ප්‍රශ්නේ විසඳුවේ. ඔහුගේ මැදිහත් වීම මොකද? ඔබ දන්න ඕනම නඩුවකදී රජයේ පාර්ශ්වය නියෝජනය කරමින් රජයේ වෙනුවෙන් පෙනී සිටින නීතිපති දෙපාර්තමේන්තුව. එම චූදිතයා වෙනුවෙන් පෙනී සිටිනවා නීතිඥ මහත්මිය. එතකොට නීතිඥ මහත්මයා ඉදිරිපත් කරනවා මෙයාට මේ හදිසි ගමනක් තියෙනවා, බෙහෙත් ගන්න යන්න තියෙනවා, මොකක් හරි කියලා අපිට මේ ගමන් පළපත්‍රය ලබා දෙන්න කියලා. එතකොට නීතිපති දෙපාර්තමේන්තුව පාර්ශ්වයෙන් ඉදිරිපත් කළ යුතු තිබෙනවා. නෑ තාමත් පරීක්ෂණ තියෙනවා, පරීක්ෂණ තිබෙන මේ මට්ටමේ තාමත් මොව අවශ්‍යයි, මොව රටින් බැහැරවගේ ප්‍රශ්නයක් මතුවෙනවා කියලා කියනවා. එතකොට තමයි ඒක අධිකරණ මැදිහත් වෙලා තීරණයක් ලබා ගන්න. විත්තිකරුගේ නීතිඥයා එසේ ඉල්ලීම කිරීමේදී නීතිපති දෙපාර්තමේන්තුවේ නිහඬව ඉන්නවා නම් විනිසුරුවරයා තීරණය කරන්නේ ඒ ඉල්ලීමට සහාය ලබා දිය යුතුයි කියලා. ඒතර මෙතන නිහඬ වෙලා ඉඳලා තියෙනවද? මා දන්නේ නැහැ මොකද සිද්ධ වුනේ කියලා. නමුත් නීතිපති දෙපාර්තමේන්තුවේ උසස්තම නිලධාරී අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛව හිටපු සාකච්ඡාවකදී කරන ලද ප්‍රකාශය